හිරු හැංගුණාවේ වලාවේ නුඹේරුව නෑ කියා මේ වාලුකාවේ හඬාවී වලාකුල්ලෑනියා පෙන්වර්ෂවේ දෙමාවී ආමෝදන් ප්‍රියවේ ඉඩෝරේ Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා සතුටින් පරිස්සමින් hina වෙලා ඇති කියලා මම හිතනවා. ඊයේ තමයි අපි ගලේ දේවාලේ ගිහිල්ලා ආවේ. ඊට පස්සේ දවසේ vlog එක මම උදේම නාගත්තා. එහෙනම් බලමු කොහොමද මගේ දවස අද ගත වෙන්නේ කියලා. මට හම්බුණා අද පිළිගෙඩියක්. අපි මේකෙන් හදමු ජූස් එකක්. අපේ වැඩේ කරගන්න ඉස්සර වෙලාම මේක පලා ගන්න ඕන ළමයි. හරිද? ඊට පස්සේ මෙන්න මේ විදිහට හැන්දකින් සූරලා ඉවර වෙලා බ්ලෙන්ඩර් කප් එකට මේ බෙරි ටික ඔක්කොම දාන්න ඕනේ. හොඳට සූරන්න ඕන ළමයි. පරණ තරහකාරයෙක්ව මතක් කරගෙන සූරන්න ඕක. ඊට පස්සේ ඔයාලා ගාව තියෙනවා නම් ඕකට දෙහි ගන්න. මම අර බීම හදන දෙහි තියෙන්නේ. අර මේක අර නිකන් කන්න බෑ ගොඩක් ඇඹුල්. අර මේ බීම හදන දෙහි තිබ්බා අපේ ගෙදර. මම ඒවා තමයි කපලා ඕකට දැම්මේ. මේ දෙහිවල ඇට අයින් කරගන්න ළමයි මම ඉස්සර වෙලා අර මේ කෝප්පෙට දාලා ඇට අයින් කරලා තමයි පස්සේ මේකට දැම්මේ. ඊට පස්සේ මේකට ඕන ගානට වතුර දාලා ඉස්සෙල්ලා චුට්ටක් වතුර දාලා බ්ලෙන්ඩ් කරන්න තමයි තියෙන්නේ. චුට්ට වතුර වැඩි කරන්න ඔයාලට ඕන ගාන යනවා. ඔන්න දැන් මේකට මේ සීනි ලුණුයි දාගන්න තමයි තියෙන්නේ. හරිද? ඔයාලගේ රස අනුව මේකට සීනි ලුණුයි දාලා බොන්න තමයි තියෙන්නේ. මම මේකෙන් ටිකක් මම දැන් බොන්න අරගෙන ඉතුරු ටික බෝතලයකට දාලා දානවා ෆ්‍රිජ් එකට. ඔයාලත් මේක මේ විදිහට හදලා බලන්නකො හරිම රසයි. ඉතින් දැන් මම මේක බොන්න කලින් මේ මට කෑමක් තියෙනවා. මම මේක කාලා එන්නම්. මෙතන ඉඳන් මං කරේ ඩ්‍රාමා එකක් බල මේක කාපු එක. ඉතින් මෙතනින් අද දවස ඉවරයි. ඉවරයි කිව්වට ඉවරම නැහැ. තව තියෙනවා. ඉතින් මම මේක දවස් 2ක vlog එකක් විදිහට දාන්නේ. මොකද මේ දවසේ මම මෙච්චරයි කරේ ඇත්තම කිව්වොත්. ඉතින් අපි දැන් යමු මම ඊළඟ දවසේ මොකද කරේ කියලා බලන්න. ඔයාලා මම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා notification button එක on කරගන්න. The next day. good morning ඔයාලා හැමෝටම. ඉතින් අද උදේ මම නාගත්තා. මොකද මට පොඩි වැඩකට යන්න තියෙනවා. මගේ මේ ඇස් යට කළු වෙලා වගේ තියෙන එක වහන්න මම පවුඩර් එකෙන් චුට්ටක් ඇස් යට විතරක් ගා ගන්නවා. හරිද? මම ලිප්ස්ටික් මුකුත් ගන්න නැහැ. ලිප් බාම් එක ගන්නෙ. මොකද මේකේ අර ලිප් ටින්ට් එකක් වගේ එකක් තියෙනවා. ඒක හින්දා. ඉතින් මේ වෙනකොට මම ලෑස්ති වෙලා ඉවරයි. මම ටුක් එකකට කතා කරා. ඒක එන ගමන් කිව්වා දැන් ඉතින් අපි යමු. කොහොම හරි මම දැන් තැනට ආවා. දැන් ඉතින් අපේ වැඩේ පටන් ගන්න තමයි තියෙන්නේ. ඉතින් මම මේ පොඩි වීඩියෝ එකක් කරන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඉස්සරහට බලන්න මොකද වෙන්නේ කියලා මම මෙතනින් වොයිස් කරන එක නවත්තනවා. නුඹේරුව නෑ කියා මේ වාලුකාවේ හඬ
මම ගෙදර ආවා. ඉතින් වොෂ් එකක් දාලා ඇවිල්ලා මම රැට කරන ස්කින් කෙයා ටික තමයි දැන් කරන්න යන්නේ. ස්කින් කෙයා කිව්වට එහෙම ලොකු දෙයක් කරන්නේ නෑ. අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක විතරයි කරන්නේ. මොකද මම එළියට ගිහිල්ලා ආපු හින්දා. මගේ මූණේ ගොඩක් පිම්පල්ස් එන්න බලනවා වැඩි. ඒකේ හින්දා තමයි මම මේ අයිස් කියුබ් ගාන්නේ. පිම්පල්ස් එහෙම අඩු වෙනවා මේ අයිස් කියුබ් මෙහෙම මේ ගාපුවාම. ඉතින් අන්තිම ස්ටෙප් එක විදිහට නිදිය ගන්න කලින් මම කොණ්ඩේ ගොතා ගන්නවා. ඒක මම ගොඩක් කල් ඉඳන් කරන දෙයක්. මොකද එතකොට කොණ්ඩේ ගොඩක් ගැට ගැහෙන්නේ එහෙම නැහැ. ඉතින් අද දවසේ මෙතනින් ඉවරයි. thank you ඔයාලා මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවට subscribe කරලා නැත්නම් subscribe කරන්න දැන්ම notification button එක on කරගන්න. එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආයෙ vlog එකකින් හම්බෙනකන් ඔයාලා පරිස්සමට ඉන්න.